මගේ ආදරණීය මිත්‍රයා ඔබට සුබ දවසක්. සැබවින්ම ඔබ සිටින ආයතනයට පැමිණෙන පාරිභෝගිකයාගේ හදවතට කතා කරන්නට ඔබට හැකියාව තිබෙනවාද? කුමක්ද මේ හදවතට කතා කරනවා කියලා කියන්නේ? ඔබ සේවාවක් ලබා දීම හදවතින්ම කරන. ඒ හදවතේ තියෙන ගුණය ඔබේ පාරිභෝගිකයාට දැනෙනවා. එහෙනම් මෙවන් ගුණයක් ඔබ ඇති කර ගැනීමට නම් ඔබට හදවතක් තිබිය යුතුයි. මෙන්න මේ தত্ত্বය ඇති කරගන්නේ කොහොමද? ඔබ දන්නවද? මානවවාදී ගුණධර්ම සේවා සංස්කෘතියක පාරිභෝගික සේවාවක ඊටාම වැදගත් අංගයක් බව. විශේෂයෙන්ම මෙවන් දේ ඔබට ඉබේ එන්නේ නැහැ. මෙය පුහුණුව සහ සංවර්ධනයේ තුලින් ආකල්ප සංවර්ධනයේ තුලින් ගොඩ නැගිය යුතුමයි. ඔබ මානව සම්පතක් වෙන්නේ මෙවන් වූ හදවතට දැනෙන හදවතට කතා කරන පුද්ගල චරිතයක් ලෙස ඔබගේ ආයතන පරිසරයේ ඉඩක් ගත්තම් කියලා ඔබ දන්නවද? වැදගත්ම දේ ඔබේ සිනහව ඔබේ සත්‍ය කතනය ආයතන පද්ධතියක් තුල ආයතන පරිධියක් තුල ලොකු ඉඩක් ගන්නවා වගේම තවක් කෙනෙකුගේ හදවතක් සුවපත් කරනවා කියලා ඔබ දැනගෙන හිටියද? එහෙනම් සේවා සංස්කෘතියක් තනන ඔබේ මගේ ආයතනේ මෙන්න මේ සිනහව සත්‍ය කතනයට තැනක් දීලා නියම පාරිභෝගික සේවා සත්කාරයක් ගොඩනගන්නට හදවතක් ඇති පුද්ගලයෙක් ගොඩනගන්නට අපි සූදානම්. මේකට යන මාවත කියා දෙන්නටයි මේ කාලය. ඉතින් ආරාධනා කරනවා හදක් ඇති මිනිසුන් තනන සඳක් වැනි ආයතනයක උරුම කරුවෙක් වන්නට. මම මංජුශ්‍රී පාලිත